හෙලෝ ගයිස් කොහොමද ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම මේ vlog එකෙන් පෙන්නන්නේ මගේ සාමාන්‍ය ලස්සන දවසක් ගෙවුන විදිහ. ඉතින් මුලින්ම මම උදේම නැගිටලා අද මගේ දවස පටන් ගත්තා. ඉතින් අපි බලමු කොහොමද අද මගේ දවස ගෙවෙන්නේ කියලා. ඔයාලා හැමෝම දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් උදෙන්ම පරිප්පු කරි එකකුත් හදලා චිකන් ඩෙවල් එකකුත් හදලා ඇත්තටම ඒක නම් මාරම රසට ආවා. ඊට පස්සේ බත් ඉව්වා. ඉතින් දැන් අපි යමු වොෂ් එකක් දාගන්න. ඉතින් වොෂ් එකකුත් දාගෙන මම රෙඩි වෙන්න තමයි හදන්නේ. வசீகரா என் நெஞ்சனிக்க உன் பொன்வடியில் தூங்கினால் போதும் அதே கணம் என் கண்ணுறங்கா முன் ஜென்மங்களின் ஏக்கங்கள் தீரும் நான் நேசிப்பதும் சுவாசிப்பதும் உந்தயவால் தானே ஏங்குகிறேன் தேங்குகிறேன் உன் நினைவால் நானே நான். ඔන්න ඉතින් ලෑස්තිලත් ඉවරයි. දැන් අපි මගේ බත් එක බෙදාගන්න. ඉතින් මගේ බත් එකත් බෙදාගෙන දැන් ඉතින් යන්න තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ෂොප් එකට ආවා. ඉතින් ෂොප් එකට ආපු ගාම මම මුලින්ම බුදුපහන පිරිසිදු කරා. දැන් ඉතින් ෂොප් එකේ තියෙන චූටි වැඩ ටික ඉවර කරන්න තමයි තියෙන්නේ. අපි ඒ ටිකත් ඉවර කරලා හම්බෙමු. வசீகரா என் நெஞ்சனிக்க உன் பொன்வடியில் தூங்கினால் போதும் அதே கணம் என் கண்ணுறங்கா முன் ஜென்மங்களின் ஏக்கங்கள் தீரும் நான் நேசிப்பதும் சுவாசிப்பதும். ගයිස් කොහොමද ඉතින් ඔයගොල්ලන්ට ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මේ මගේ පළවෙනි vlog එක. ඉතින් අඩුපාඩු ගොඩාක් ඇති. ඉස්සරහට මීට වඩා ලස්සන vlog එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ හැමෝම අනිවාර්යෙන් subscribe කරන්න මාව like එකකුත් දාගෙන comment එකකුත් දාගෙන යන්න. ඉතින් මම දැන් shop එක අතපතු ගාලා තියෙන චූටි වැඩ ටික ඉවර කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඒ අතර තමයි මම ඕගොල්ලොත් එක්ක චුට්ටක් කතා කරන්න කියලා හිතුවේ. ඉතින් වටපිටාව ගැන සද්ද ගණන් ගන්න එපා. මොකද මම මේ වීඩියෝ එක එඩිට් කරන්නේ shop එකේ ඉඳගෙනම තමයි. ඉතින් මේ වැඩ ටික අපි ඉවර කරලා දැන් බුදුපහන තියන්න තමයි හදන්නේ. ඉතින් ඒකට ඕනි කරන හැමදේම මම ගෙදරින්ම අරගෙන එනවා. උදෙන්ම බුදුපහන තියලා හිතේ තියෙන හැමදේම බුදුහාමුදුරන් කියලා දවස පටන් ගන්න එක ඇත්තටම හිතට මානව සැනසීමක්. ඉතින් මමත් මේ මල් වට්ටිය හදන ගම ගොඩාක් දේ බුදුහාමුදුරන් කිව්වා. ඉතින් ඔන්න ලස්සන මල් වට්ටියකුත් හැදුවා. ඇත්තට මේක දැක්කම හිතට හරියම සතුටුයි. ඉතින් ඊට පස්සේ මම බුදුපහනත් පත්තු කරලා මගේ දවස පටන් ගත්තා. ඉතින් කොහොමද මගේ අද උදේ වගේ ගෙවුනේ? ආයෙමත් ලස්සන vlog එකකින් හම්බ වෙනකම් මම අනිවාර්යෙන්ම subscribe කරලා ලස්සන comment එකකුත් දාගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්න. bye.